නම් පේන ඉඳලා තියෙන ගල් ගුහාවක් කැංගිලා. කොයා ගහන්න ෆෝන් එක. එයා කියන පාවිච්චි කරන්නේ නැල්ලු. ඒක බොරුව වෙන්න බැරි කතාවක්. ඒක ඇතුලේ තියෙන දේශපාලකයන් දුරකථන ඇමතුම් තියෙනවා. අම්පේරි දුරකථනයේ ඩිස්ට්‍රොයි විනාශ කරා. සම්පූර්ණයෙන් ඩිස්ට්‍රොයි කරලා තියෙන මට දැන් තොරතුරු තියෙනවා. මොකද දුරකථනේ නැතුව දැන් ගන්න වෙනවා ඒකේ විස්තර ගන්න ඕනේ. ප්‍රශ්න තියෙන්නේ ඇයි මේවා දකුණෙන් මහුවෙන්නේ? ඒ සම්බන්ධකම් තියෙන හින්දා තමයි ගිහිල්ලා ඒ දකුණේ වලදාගත්තා. සම්පත් මනම්පේරි හිටියේ පොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. ඒ 8000කින් එක්කෙනෙක් ඉබ්‍රහීම් ඉන්නේ ජාතික ලැයිස්තුවේ. ජාතික ලැයිස්තුවට එන්නේ ඉස්සෙල්ලා ඉබ්‍රහීම් කොයිද? ඒක කියන්නේ නැහැ නාමල් රාජපක්ෂ. පුද්ගලයෝ දෙන්නෙක්ගේ මරණත් එක්ක ගියක් ඇතුලේ ලොරි 3ක බඩු හමු වෙනවා. මෙච්චර බඩු කොහෙන්ද? සාමන්ද ප්‍රබල කෙනෙක්ගේ ආරක්ෂක නිලධාරියෙක් ජාවාරම පිටිපස්ස ඉන්න බවට මේ වෙනකොට තොරතුරු තියෙනවා. ප්‍රබලයේ ආරක්ෂකයෙක්. මේ වගේ කණ්ඩායම ඉන්න නිසා තමයි නේද දකුණට වැඩිම බරක් යදිලා තියෙන්නේ. සෑම පාතාලේ පිටිපස්සම දේශපාලකෙක් හිටියා. පැහැදිලිවම හිටියා. ඉතිහාසයේ පොලිස්පතිනේ තනිකර කුඩු ජානුකාරොත් හිටියේ. ගණිකා මඩම් වලින් ස්පා වලින්